vlog එක. ඒ කියන්නේ අපි trip එක කියපු vlog එක ගොඩාක් අය බලලා තිබ්බා. ඒ vlog එකෙන් පස්සේ ගොඩ දෙනෙක් subscribe කරලා තිබ්බ channel එක. ඉතින් මුලින්දම මාත් එක්ක හිටිය අයටයි අලුතෙන් එකතු වෙච්ච අයටයි අද මේ වීඩියෝ එක අලුතෙන් බලන කට්ටියටයි ඔයාලා හැමෝටම ගොඩාක් thanks. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද vlog එක තමයි කියලා කිව්වට මම දන්නේ මේ vlog එකේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. අද ඇවිල්ලා ඔක්තෝබර් 29 වෙනිදා. ඉතින් හෙට මගේ බර්ත්ඩේ එක. නම් බර්ත්ඩේ එක කියලා කිව්වට හිතන් හිටියේ ඒවා ඔක්කොම වෙනස් වුණා. ඒ කියන්නේ ලොකු ප්ලෑන් එකක් තිබෙත් නැහැ ඇත්තටම. මොකද කරන්න කියලා. දැන් හස්බන්ඩ් හැවුව මුලින්ම බර්ත්ඩේ එක දවසේ නිවාඩුවක් ගන්න දීලා. ඒකටත් මට හිතුණා ඒ කියන්නේ මට වැඩ වැටෙයිද සමහර විට කියලා. ඒ නිසා මම එයාටත් කිව්වා නෑ බර්ත්ඩේ එක දවසේ නිවාඩුවක් ගන්න ඕනේ නෑ. එදාට උදේ shift එකක් ගන්න. ඊට කලින් දවස් දෙකේ නිවාඩුවක් අරගෙන අපි අපේ වැඩ ටික කරගමු කියලා. ඉතින් එයා ඊයේ අදයි නිවාඩුව අරගත්තා. අපි අපේ වැඩ ටික කරගත්තා මේ දවස් දෙකේ. ඉතින් අද වෙනකම්ම මම හෙට ෆ්‍රී හිටියේ. කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මට වැඩ තිබ්බේ නැහැ. හැබැයි අද හවස බලනකොට මට හෙට shift එකක් වැටලා තියෙනවා. ඉතින් අතරම හෙට එහෙම ලොකුවට ප්ලෑන් තිබෙන්නේ නැහැ. මෙහෙම කරොත් හොඳයි කියලා හිතුවට ඒකට කිසිම ලෑස්තියක් තිබෙන්නේ නැහැ. ඉතින් දැන් හෙට මම වැඩ බලමු. මොකද තාම ප්ලෑන් නැහැ. මොකද ප්ලෑන් එකක් නැහැ ඇත්තටම. හැබැයි අපි හවස ඇද ගියා කේක් බලන්න. ඉතින් ඒක බලුවට පස්සේ මට හිතුණා කේක් එක මම හදනවා කියලා. ඉතින් මම දැන් කේක් එකක් හදන්න පටන් ගන්න හදන්නේ. දැන් වෙලාව 8:15 රෑ. කරුවල වෙట్లా තියෙන්නේ. බටර් කේක් එකක් හදන්න ගන්නේ. අද පුළුවන් වුණොත් අද රෑම කියන්නේ කේක් එක නිමුණොත් අයිසිං කරනවා. නැත්තම් ඊට උදේ වැඩට යන්න කලින් ඊට උදේ අයිසිං කරලා යනවා. බලමු. රීල් එක හදන්න ගත්තා. දැන් බර්ත්ඩේ vlog එකක් වෙයිද නැත්තම් මේ කේක් එක හදන vlog එක විතරක් වෙයිද දන්නෙත් නැහැ. හෙට දවසට මොකද තාම ප්ලෑන් නැහැ. බලමු හෙට මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි කේක් එක හදමු. මම කේක් එක හදන්න ඕන ටික ලෑස්ති කරගත්තා. මුලින්ම පිටිවලට බේකින් පවුඩර් දාලා මික්ස් කරගත්තා. බටර්, බිත්තර, බ්‍රවුන් sugar, fresh milk, ඒ වගේම වැනිලා. පිටි ටික බේකින් පවුඩර් එක දාලා 3 සැරයක් හලලා අරන් තියෙන්නේ. ඉතින් මේ ටික මේ විදිහට මම ලෑස්ති කරගත්තා. මුලින්ම මම බීට් කරන්න ගන්න භාජනයට බටර් ටිකයි සීනි ටිකයි දාලා මික්ස් කරගන්න යන්නේ. ඉස්සෙල්ලාම බීට් කරන්න හදන්නේ. මම සීනි ටික බ්ලෙන්ඩ් කරලා අරගත්තේ පොඩ්ඩක්. සීනි ටිකයි බටර් ටිකයි බීට් කරලා සීනි ටික හොඳට දියවුණාන් පස්සේ මම බිත්තර එක 3 සැරයකට බිත්තර 3 එකතු කරගත්තා. බිත්තර එකක් එකතු කරලා ඒක විනාඩියකට වඩා චුට්ටක් වැඩියෙන් බීට් කරලා තමයි ඊගාව බිත්තරේ එකතු කරේ. ඒ විදිහට බිත්තර 3ම එකතු කරගෙන සීනි ටික හොඳට දිය වෙනකම්ම බීට් කරගත්තා.
බිත්තර 3ම එකතු කරගත්තට පස්සේ බැටර් එක හොඳ ක්‍රීම් ගතියට එනවා. එතකොට සීනි ටිකත් හොඳට දිය වෙලා නම් අපිට පුළුවන් ඊට පස්සේ අපේ පම්පිටි ටික එකතු කරගන්න. මම මගේ බැටර් එකට පම්පිටි ටික ටික එකතු කරගත්තා. මේ පම්පිටි එකේ බේකින් පවුඩර් දාලා 3 පාරක් හලාගත්ත පම්පිටි එක මම මෙතන දැන් පම්පිටි ටිකක් එකතු කරලා තමයි ෆෝල්ඩින් කරන්නේ. ඒ ටික මම ඔක්කොම එකපාරට එකතු කරේ නැහැ. 3 පාරකට වගේ තමයි එකතු කරේ. මේ අන්තිම පම්පිටි ටික තමයි මේ එකතු කරේ. මේත් එක්කම ෆ්‍රෙෂ් මිල්කුයි වැනිලයි එකතු කරගත්තා. ඒ වගේම මම මේකට ලුණු චුට්ටක්, ඒ කියන්නේ ඇඟිලි දෙකට චුට්ටක් අරගෙන එකතු කරලා තියෙනවා. මේ නැත්තම් ඒක අර රස බැලන්ස් වෙන්නේ නැති නිසා. ඉතින් දැන් මේ තියෙන්නේ අන්තිම හරිය. පම්පිටි ටික හොඳට බැටර් එකත් එක්ක මික්ස් වෙලා පම්පිටි ටික හොඳට දිය වුණාට පස්සේ අපි ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාලා ප්‍රී හීට් කරගත්ත oven එකේ මම දාන්නේ මේ oven එකේ සෙල්සියස් අංශක 150ට මට විනාඩි 45ක් විතර යනවා. ඒක oven එකෙන් oven එකට වෙනස් වෙනවා. ඒක ඔයගලගේ oven එකත් එක්ක තමයි ඔයගලන් දාන්න ඕනේ ටෙම්පරේචර් එක මොකක්ද කියලා තීරණය කරගන්න වෙන්නේ. ඉතින් මං කේක් එක හදාගත්තා. මම 30 වෙනිදා උදේ පාන්දරම තමයි කේක් එක අයිසිං කරේ. මට ඒකේ රීල් එකක් ගන්න බැරුව ගියා. මොකද මම වැඩට යන්නත් ඕන නිසා මං ඉක්මනට ඒක කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මං මගේ බර්ත්ඩේ කේක් එක හදාගත්තේ. ඉතින් හරිම සිම්පල් විදිහට, චාම් විදිහට තමයි මම හදාගත්තේ. 6 hours later. ඉතින් ඔන්න මේ රීල් එක නම් මම නෙමෙයි ගත්තේ. මෙන්න මේ වීඩියෝ එකේ පේන දෙන්න තමයි ෆෝන් එක සෙටප් කරලා ගිහින් තිබ්බේ මම ගෙදර එන වෙලාවට. ඉතින් thank you so much මට මේ රීල් එක අරන් දුන්නට. ඉතින් මේ මම ගෙදර එන්න ටිකකට කලින් මේ දෙන්න ගෙදර ඔක්කොම ලෑස්ති කරලා තෑගි ටිකත් ඔක්කොම ලස්සනට තියලා මම ගෙදර එනකොට ඒ දෙන්න එළියට ගිහිල්ලා හිටියේ. ඉතින් මම ගෙදර ඇවිල්ලා ලයිට් එක දාලා බලනකොට ඉතින් මට හරිම සතුටු හිතුණා. ගේට් සරසලා මට තෑගිත් තියලා මම බලාපොරොත්තු නොවෙච්ච ලොකු තෑග්ගක් තිබ්බා. ඒක තමයි මම ආපු ගමම අතට අරන් බැලුවේ. ඔන්න දැන් මම ගෙදරට එනවා. දොර ඇරගෙන ලයිට් එක දැම්මා. මට හිනා දැන් මේ දෙන්න ඔක්කොම ලෑස්ති කරලා තියලා ගිහලා ඔන්න මම දැන් තෑගි ටික බලනවා. ඔන්න මම දැන් තමයි දැක්කේ එතන තිබ්බ ලොකුම තෑග්ග. ඒක ඉතින් මම දැන් අතට අරන් බලනවා. ඒකට නම් මට මාරම සතුටුයි. ඉතින් මට චුට්ටක් ඇඬුණා. ඔන්න දැන් ඔය අඬනවා. ලස්සන ෆ්ලවර් බන්ච් එක. ඔන්න දැන් තමයි මම දැක්කේ කැමරා එක සෙටප් කරලා තියෙනවා. මම කෝල් එකක් ගන්න හදනකොටම ඒ දෙන්නත් එනවා දොර ඇරගෙන මගේ පිටිපස්සෙන්ම ඇවිල්ලා. ඉතින් ඔය සතුටට තමයි දැන් ඔය අඬන්නේ. මම ඉස්සරහට වීඩියෝ එකේ දාන්නම් පොඩි ෆොටෝස් ටිකක් හරි ක්ලිප් එකක් හරි මොනවද මට හම්බෙච්ච තෑගි කියලා. මම දැන් ඔය කියන්නේ මම තෑගි බැලුවා කියලා. ඉතින් හරිම සතුටුයි මට ඒ වෙලාවේ. නෙත්මි නංගිව ගොඩාක් මතක් වුණා අපිට. ඉතින් එයා හිටියනම් එදා දවස් මීටත් වඩා ලස්සන වෙනවා. මේ විදිහට තමයි ඒගොල්ලෝ ඔක්කොම ටික සෙටප් කරලා තිබ්බේ වේලාසන. ඔය තියෙන්නේ කරුවලකට එන්න කලින් ඒගොල්ලෝ අරගත්ත ක්ලිප් එකක්. ඔන්න ඔතන පේනවා ඔයගලන්ට ලස්සනට මොනවාද මට හම්බෙච්ච තෑගි ටික කියලා. අන්න දැන් කේක් කපන්න හදන්නේ කැමරා එක සෙටප් කරලා. මේ මාව ලස්සනට පේනවද කියලා තමයි මම ඔය අහන්නේ. Happy birthday
Happy birthday. Happy birthday to you. Happy birthday. Nanti ke bala. Maru hai cake. ඔන්න ඉතින් මගේ තෑගි ටික මට හම්බුණා. මේ ෆ්ලවර් බන්ච් එක මාරම ලස්සනයි. ඉස්සෙල්ලාම හම්බුනේ නෙත්මිනන්ගෙනුයි නිලන්තයගෙනුයි හම්බෙච්ච ෂූස් දෙක. නෙත්මිනන්ගෙටයි නිලන්තයටයි thank you so much ඒ ලස්සන ෂූස් දෙක මට දුන්නට. ඉතින් මේ තියෙන්නේ මගේ හබියගෙන් මට හම්බෙන තෑගි. මේක තමයි මට හම්බෙච්ච ලොකු තෑග්ග. මම මාරම එක්සයිටඩ් තෑග්ගට. ඉතින් thank you so much මට ඒ තෑග්ග දුන්නට. ඊට පස්සේ ඉතින් අපි කේක් එක කපලා කාලා තමයි ඊට පස්සේ මගේ තෑගි ටික රිවිව් කරන්න ගියේ. ඔන්න මන් දැන් මගේ එක්සයිට්ම ගිෆ්ට් එක බලන්න යන්නේ. ඉතින් මම ගොඩක් කියන්නේ මේ ෆෝන් එක ආපු මුල් කාලේ මම මේකට කැමති වුණේ නැහැ. ඒකේ පෙනුමට. හැබැයි මේ YouTube channel එක පටන් ගත්තට පස්සේ ඉතින් මම හිතුවා මේක තමයි හොඳ මට වීඩියෝස් කරන්නත් කියලා. මොකද මගේ ෆෝන් එක කලින් පාවිච්චි කර හිටියේ ෆෝන් එකේ ස්ටෝරේජ් නෑ. ඉතින් වෙලාවකට හස්බන්ඩ්ගේ ෆෝන් එකෙන් ඒ ටික අරගෙන ආය ලැප් එකට හරි ෆෝන් එකට හරි දාගෙන තමයි එඩිට් කරලා ලොග් ටික මම මේව හදුවේ. ඉතින් බල හිටියේ ආසාවෙන්. අපි බඩු ගන්න ගියාම හැමදාම ওই ෆෝන් එක අල්ලලා බලනවා, කලර්ස් තෝරනවා, ස්ටෝරේජ් තෝරනවා. ඉතින් හැමදේම තෝරලා සිලෙක්ට් කරලා තමයි තිබ්බේ. හැබැයි මට මේ ගිෆ්ට් එක දෙනවා කියේ හිටියේ දෙසැම්බර් වල. ඉතින් ඒක ඉක්මනට ලැබිච්ච එක තමයි මට තියෙන සර්ප්‍රයිස් එක. ඊටත් මේ ෆෝන් එක අලුතෙන්ම මට හම්බෙච්ච එකට මට මාරම සතුටුයි. Thank you so much. ඉතින් මේ තියෙන්නේ නෙත්මිනන්ගේ නිලන්තයයි මට දුන්න තෑග්ග. මම ඒක දාලා බැලුවා මට ඇතිද කියලා. ඉතින් හරිම සතුටුයි මට ඒ තෑගි වලට. මගේ මේ ලස්සන විශේෂ දවස මෙහෙම ලස්සන කරාට සතුට දවසක් කරාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මට ගොඩාක් සුබ පැතුම් ලැබුණා එදා Facebook එකෙන්, WhatsApp වලින්, Messenger වලින්. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි මට වටිනාකමක් දුන්නට. ඉතින් ඒ හැම විශ් එකක්ම මට මාරම වටිනවා. මට මාරම සතුට දවසක්.
ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයගලන්ටත් ගොඩාක් ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ කැමති විදිය ලොග් මොනවද තියෙන්නේ? මොන වගේ ලොග්ද ඉස්සරහට මම අරන් එන්න ඕනි කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගලන්ගේ හැම කමෙන්ට් එකක්ම ලයික් එකක්ම view එකක්ම මට ගොඩාක් වටිනවා. ඉතින් ඔයගලන්ට ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. එහෙනම් ඉතින් මේ ලොග් එක ඉවර කරන්නම්. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.